මේ වීඩියෝ එකේ තියෙන්නේ වරායක සාමාන්‍ය normal tank එකකට වඩා වෙනස්. ඒ කියන්නේ උසින් හෝ පළලින් වැඩි OG කියලා කියනවා. ඒ වගේ බහලුමක් හසුරුවන විදිය. out of gauge කියන සාමාන්‍ය tank එකකට වඩා උසින් හරි පළලින් හරි වැඩි දෙයක්. විශේෂයෙන් උසින් වැඩි දෙයක් ගන්නකොට OG frame එක කියලා දෙයක් අපි මේ normal spreader එකට අමුණ ගන්නවා. ඒක අමුණගෙන ඒකෙන් තමයි ඒ බහලුම ගන්න. ඔය normal tank එකකට වඩා උසින් වැඩි වුණාම normal විදියට ගන්න ගියොත් spreader එකේ වදින නිසා. දැන් මේ විදියට මේ spreader එක පාත් කරන්නේ ඒ frame එකට. ඊට පස්සේ මේ එහා පැත්තේ ඉන්නවා ලෑෂර් මහත්තුරු දෙන්නේ. ඒ දෙන්න ඒක අමුණනවා ඒකට. යටින් තමයි ඒක කරන්නේ. ඊට පස්සේ අමුණ ගත්තට පස්සේ එයාලා මෙසේජ් එක සිග්නල් එකක් දෙනවා හරි කියලා. ඊට පස්සේ තමයි අපි ස්පෙරර් එක උඩට ගන්නේ. දැන් ඒ දෙන්න හරි කියලා කිව්වා. ඊට පස්සේ ප්‍රේම් එකත් එක්කම තමයි දැන් ගන්නෙ. එතකොට ඔය ප්‍රේම් එකේ පේන්න තියෙනවා සාමාන්‍යයෙන් යන්තම් පේනවා ඇති පහලට නිකන් කණු 3ක් කණු 4ක් කණු 4ක් තියෙනවා. ඒ කණු 4 ඔය පේන්නේ මේ පැත්තේ දෙකයි පේන්නේ අපිට. ඒ විදිහට මෙහා පැත්තේ කණු දෙකක් තියෙනවා. ඒ කණු දෙකෙන් තමයි ඊට පස්සේ අර සාමාන්‍ය ටැංකියක් ගන්න විදිහට ඕක දාලා ලොක් කරලා ගන්න. දැන් මේ කරන්නේ මේ ප්‍රේම් එකත් අමුණ ගත්තට පස්සේ දැන් අපි අවශ්‍ය ලොකේෂන් එකට ක්‍රේන් එක ට්‍රැවල් කරගෙන යන විදිය. වීඩියෝ එකේ වොයිස් එක නම් එච්චර පොඩි නැතිද මොකද මම වීඩියෝ එක කරන ගමනුත් මේ වොයිස් එක කරන්නේ ඒ වෙලාවට කරන්න බෑ. ගොඩක් කල්පනාවෙන් කරන්න ඕනේ වැඩක්. ඒ නිසා මේ පස්සේ තමයි මේ වීඩියෝ එකේ වොයිස් එක ගන්න. අපි මේ විදියට මෙතන මේ 48 කියන ලොකේෂන් එකේ තමයි මේ වයිට් එක බාගන්න යන්නේ. දැන් මෙතන ඇවිල්ලා නවත්ත ගත්තට පස්සේ ට්‍රක් එකේ එනවා. එතන ওই PM 84 ඔය 84 කියලා ගහලා තියෙන ට්‍රක් එකේ ඉන්නේ අපි බාගන්න ඕන එක. ආවට පස්සේ ස්පෙරර් එකත් එක්ක ප්‍රේම් එක පාත් කරනවා. පාත් කරලා යා හරියට ලොකේෂන් එකට ගත්තට පස්සේ තමයි අර normal tank එක වගේ සිදුරු හතරක් තියෙනවා. එතනට තමයි ඒ දාලා ඒක ලොක් කරගන්න ඕනේ. මේ කරන්න දැන් ඒ වැඩේ මේ බහලුම උසින් වැඩි බහලුම තව එනවා මේ විදිහටම අර එහා පැත්තේ සුදු පාට පේන්න තියෙන පොඩි බොක්ස් දෙකක් ඒ තියෙන්නේ ඕවි දෙකක් කියන්නේ පළල වැඩි ඒව සමහරවිට ඒව normal frame එකකින් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා දැන් මේක මේ විදිහට අමුණගෙන මේකත් හරියට දාගන්න ඕන ටැංකිය එකට දාගන්නවා වගේ ඒ විදිහට හරියට දාගෙන අමුණගෙන පස්සේ අපේ අර මේ සුපර්වයිසර් මහත්තයෙක් ඉන්නවා එයා තමයි යටින් සිග්නල් දෙන්නේ. කියන්නේ හරියට කොහොමද වෙන්නේ? හරියට ලොක් වෙලාද? හරියට වැටිලාද? ඒ දේවල් බලලා යා කියන විදිහට තමයි අපි උඩින් කරන්නේ. මොකද තනියම කරන්න යන්නේ මේ වගේ දෙයක්. අනේ normal tank තනියෙන් හැන්ඩල් කරාට මේ වගේ දෙයක් තනියෙන් කරන්නේ නැහැ. ඒකට අපේ සුපර්වයිසර් මහත්තයෙක් ඉන්නවා. දැන් මේ විදිහට හරියට දාගෙන මේක ගොඩාක් හිමින් තමයි හසුරුවන්නේ. මේවා normal tank වගේ නෙමෙයිනේ. ඒ කියන්නේ සාමාන්‍ය දැන් අපි normal tank එක ඇතුළේනේ තියෙන්නේ මේක පිටත තියෙන්නේ මේ flat track කියන එකක් උඩ තියෙන්නේ ඒවා දාලා ලෑෂින් කරලා තියෙන්නේ. ඒ ලෑෂින් වලට මොකක් කර ප්‍රශ්නයක් වුණොත් හයියෙන් අපි මෙහෙ ගස්සුවොත් ලෑෂින් කැඩිලා මේ white එකේ ඇතුලේ තියෙන දේවල් බිමට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් හිමීට තමයි හැන්ඩල් කරන්නේ. දැන් මෙතන යට අපේ සුපර්වයිසර් මහත්තයා කියන විදිහට මේ බලලා හරියට තියෙනවා ලොකේෂන් එකේ. ඕක තමයි ඉතින් white එකක් හැන්ඩල් කරන විදිය. මම ඉතින් සාමාන්‍යයෙන් මේ දන්න විදිහට තමයි කියලා දුන්නේ. මේ විදිහට දැන් සුපර්වයිසර් මහත්තයා හරි කිව්වට පස්සේ අපි අන්ලොක් කරගෙන මේ ප්‍රේම් එක ආයිත් නැවත උස්සලා අරගෙන අදාළ ලොකේෂන් එකට යනවා ප්‍රේම් එක තිබ්බ ලොකේෂන් එකට.
දැන් නැවතත් ප්‍රේම් එක තිබ්බ ලොකේෂන් එකට යනවා. ගියාට පස්සේ එතනට ආයි ලෑස්වර් මහතුරු දෙන්නෙක් එනවා. ඒ දෙන්න ඇවිල්ලා ඊට පස්සේ අපි ප්‍රේම් එක අර කලින් තිබ්බ තැනටම දැම්මට පස්සේ එයාලා ආයි මේක ස්පැරර් එකෙන් රිලීස් කරනවා. ඊට පස්සේ තමයි අපි ස්පැරර් එක අරගන්නේ. ඊට පස්සේ ආයි නෝමල් විදියට තමයි ස්පැරර් එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් වරායක වයිට් එකක් හැන්ඩල් කරන්නේ. තව වෙනත් විදි තියෙනවා මේ ප්‍රේම් එක නැතුව ගන්න විදිහත් තියෙනවා. කේබල් දාලා ගන්න ඒවා තියෙනවා. උස ගොඩක් වැඩි ඒවා. ඒ විදිහේ තව දේවල් තියෙනවා. ඒ වගේ දෙයක් අයියාවා මේක වගේ කිව්වොත් පෙන්නන්නම්. මේක සාමාන්‍යයෙන් ප්‍රේම් එකකින් මේ වයිට් එකක් හැන්ඩල් කරන විදිහ. ඉතින් ගොඩක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.